වැඩ කරන්නේ නැති pen drives තියෙනවා නම් මෙන්න මේ PC tip එක use කරලා බලන්න සමහර විට ඔයාගේ වැඩ කරන්නේ නැති pen drive එක වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්. හේතුව අපිට කියන්න බෑනේ ලෙඩේ තියෙන pen drive එකේමද කියලා. හරි. ඒ නිසා මේ setting එකත් setup කරලා බලන්න. හරි. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ Windows එක X press කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන යන්න device manager. හරි. device manager ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන පල්ලෙහාට scroll කරපුවාම ඕගොල්ලන්ට මෙතන click කරගන්න පුළුවන් serial bus control එක. හරි. මෙතන double click කරගන්න. ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට පේනවා USB root hub එක. මෙතන select කරගන්න. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන power management එක. හරි. මේ power management එක select කරලා මෙන්න මේක uncheck කරගන්න. හරි. allow the computer to turn off this device to save power. මේක uncheck කරගත්තා. මෙතන okay එකක් දුන්නා. මෙතන close කරලා බැලුවා. pen එක connect කරලා බලන්න බොහෝ දුරට pen එක වැඩ කරන්න පටන් ගනී. හරි. මේකේ තියෙන theory part එක මේකයි. Windows වල feature එකක් තියෙනවා. ඒකට කියන්නේ අපි USB power saving. හරි. මේක සමහර වෙලාවට battery power එක save කරගන්න Windows වල turn off කරනවා automatically USB port. එතකොට මෙන්න මේ වගේ errors ටිකක් තමයි අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ pen drive not detected, USB disconnection වෙනවා randomly සහ USB device not recognized. අන්න මේ කියන වගේ errors ටිකක් ඕගොල්ලන්ට detect වෙනවා සමහරට ඕගොල්ලන්ගේ pen එක අපි connect කරපුවාම PC එකට හරි laptop එකට හරි. මේ setting එක setup කරගත්තට පස්සේ benefits විදියට අපිට බලන්න පුළුවන් වෙන්නේ disconnection problems අඩුයි සහ stable data transfer එකක් වෙනවා සහ USB pen drive එක states power තත්ත්වයේ තියෙනවා. මේ tip එක use කරලා බලන්න බොහෝ දුරට pen එක වැඩ කරන තත්ත්වයට ගන්න පුළුවන්.